විග්‍රහයක වද්ද ගන්න මම බලන් ඉන්න ලංකාවට එන්නකො. ඒ ටොපාගේ හිලේ ඉඳන් පිටිපස්සේ ඇට දෙකේ පල්ලෙහාට රකම් මට කියන්න පුළුවන්. කැලට ගහපු මචං ඒක වෙනම ආතල්ලයක් තියෙන්නේ. ඒක ඉන්නේ කොල්ලෙලි ගහලා තියෙන්නේ. hi guys මචං පට්ට මාතල්ලයක් තියෙන්නේ වීඩියෝ එක ඉවර වෙනකම් බලපල්ලා අනිවාර්යෙන්. ඒ වගේම මචං අනිවාර්යෙන් টොප් අප් ලිස්ට් එක පැත්තට සෙට් වෙලා රුපියල් 500 වගේ වීක්ලියක් දාගන්න පුළුවන් මන්ත්ලියක් 2500ක් වගේ වෙන්නේ. අනිවාර්යෙන් ඒ පැත්තට සෙට් වෙලා එහෙනම් ඉතින් අපි යමු අද වීඩියෝ එක බලන්න. තුවේදී කොහොමද? අරුණ නැවේ පැත්තලියට තේරෙනවද? මට හොඳට තේරෙනවා. මම දන්න දෙවර්ගෙම ගැන මම දන්න. එන පොඩ්ඩක් කියලා දෙන්න පොඩ්ඩක්. උඹ ටොපාගේ හිලේ ඉඳන් පිටිපස්සේ ඇට දෙකේ පල්ලෙහාට රකම් මට කියන්න පුළුවන්. කෑල්ලට ගහන එකේ බඩුවට ගහන එකේ වෙනස පොඩ්ඩක් කියන්න. කෑල්ලට ගහනකොට ඉතින් ඔයාලට තේරෙන්නේ නැහැ කෑල්ලට ගහනකොට මචං ඒක වෙනම ආතල්ලයක් තියෙන්නේ. ඒක මචං කැරිම ෆීලිං එකක් තියෙන තොල දාලා එන ආතල් ගන්න පුළුවන්. බඩුව ගහනකොට බඩුව ගහන්න මේ බඩුව දෙන්නේ නැහැ. ඉස් කරන්නවත් දෙන්නේ නැහැ. ගහන්න විතරයි දෙන්නේ. ඒකට අර ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ස්පීරියන්ස් කියලා තියෙන ඒවල ගහන්න එහෙම දෙන්න නැතිනේ. ගර්ල්ෆ්‍රෙන්ඩ් එක්ස්පීරියන්ස් වල හැම එකම හම්බ වෙනවා මචං. කැරිම ආතල්ලයක් දෙන්නේ. දැන් අයියා බඩු කීයක් විතර ගාලා දිනවද? ඊළ විතරයි පේන්නේ. මේ කාන්තාගේ බඩු කීයක් විතර ගාලා දිනවද? නෑ කරගෙන නෑ අපි ඕවා. කටින් ගහලා දෙන්න. කෑලි කීයක් විතර ගහලා දිනවද? කටින් කොල්ලෙලි ගහලා තියෙනවා. කෙහෙල්ලි ගහනවා. ඕව තමයි කරන්නේ. කෙහෙල්ලි ගහනවා. කෙහෙල්ලි ගහ ගන්නවා කියලා නම් පේනවා. කෙහෙල් ගෙඩිය ලෙල්ල ගහගෙන කෙහෙල් ගෙඩියක් ගහගන්න. ජින්නු අයියේ ඕ වීඩියෝ එක හරි ස්ක්‍රීන් වීඩියෝ එක හරි දාන හුත්තන් නම් කියලා හොඳ ඉවරයි නැත්තේ. බතයිකේ ජින්නු තම්නේල් එකට දාමු බඩු පැන්ත කියලා. හරිනවා තේරෙතම. ඔය මාරේ account එක විකුණනද බා? මගේ එකද දුන්නා. ඇයි බන් දුන්නේ අර අපේ කෝල් එකක් යකෝ උඩ ප්‍රයිවට් ලෙවල් එක account එකක් ගේන්න ඕනේ කියලා. මේ 90000ක් දීලා යකෝ account එක ඇල් තියෙන අපරාධ. බලන්න ප්‍රයිම් ලෙවල් 8 එක විකුණන ඉවරලා 7 එක 6 එකක් දෙනවා උඹ. බලපන් දැන් මටත් වැඩිය පල්ලෙහා ඉන්නේ උඹ ඉන්නේ. මගේත් 6 එකක්. මේක සීසන් 7 නේ. සීසන් 7 ද සීසන් එකේ අවුලක් නැහැ ඉතින් දිනෝයගෙන් টොප් අප් එකක් දාගත්තා කිව්වලට. මේවා තියනද මේ? ඊය බං මොනවාද ඔය? අර දන්නවත් මේ කස්ටම් එකක් දැන් 9x ආවා. ආද මොකද කස්ටම් එකක් අද. දැන් කරනවා ඒක පැත්තේ. කාන්ටට ඕක කළා දන්නේ. මන්ට වැඩක් නෑ ගහනවා යකෝ දෙරට මම හදන්නද? අදවල අයියට නම් හදන්න පුළුවන්. මට ගොඩක් ඒවා හදන්න පුළුවන්. හැමදේම ඔව් හදන්න පුළුවන් කඩන්නත් පුළුවන්. මේ වැඩේ අපි අත ඇයි බලන්න බැරි. මේ මට හෙල්ප් එකක් දුන්න නම් මම සතුටුයි. බැන්දර් හෙල්ප් එකක් දෙන්න මට. හෙල්ප් එකක් දෙන්න ළඟට එන්න. අද දින්නු අයියේ මට නම හදලා දාන්න මේ අද වෙනස් කරනවා. රැට කෝල් එක ගන්නකොම නම හදලා දෙන්න. අර කස්ටම් එක මැද බම්ම මූ නම හදන්න කියලා මේ මැසේජ් දානවා. අත මාරයා බා.
ඔය වැරදුනා බන්ද පයින්ද අදල වරින් මම පල්ලයට වැටේ අපි නේද අපි ගියා කියලා දාන්නරි අපිට හොරාට හරි දැන් බල්ල වගේ ඉඳපන් කෑම බස්ල වගේ ඉඳපන් ඊ උක්කනවා දැක්කෝ තමන් කෑම ගෙදරින් එළියට පයිද්ද මේ එන්න මෙතන මූණට එක බුලට් එකයි බං උඩ එකයිද මම දැන් ආයෙ මම PC එකට මම රෙඩ් එන්ගිලේටර් එක ඔන්න මේ කියලා කියන්නේ පැන්ත බබාට ඒකට නම් මම ගැව්වා හොඳේ අනේ නටපන් මගේ 50 ගාන ඩැමේජ් තිබ්බ දැන් බලන්න 300ක් කියලා මගේ බලපන් ඉතින් උඹ කවුරුද කියන්නේ මං ඉවරයි වරේ ශනික වරේ ලෑන්ඩ් මයි අල්ලපන් බං එනිමෙන්න කවුද වුනේ බලපන් කෝ 400න් අල්ලන්න එපා බං 600න් ඇල්ලුවේ මං අල්ලන්න මං කොයින්ද නව අල්ලලා හිටපන් ඔය නමියාවත් බඩ වෙනවා හොඳේ දාපන් පස්සේ මම වැරනට තමයි ලූට් ටික ගමනවා ලූට් එකේ තියෙන්නේ ඉන්න සෝන් එකක් වැටුණා Thanks. හරි දෙන්න තෝරන්නේ කයිදදී සම්පත අල්ලලා උඩ ඒ පරණ සද්දමේ නේ බයි දෙන්න ෂෝන් එකේ පසි වල්ලන්න බැරි මානුක කාලනන්ද කාල කන්නියෝ කාතල ගන්න ඌ අල්ලලා කීට ගහනවා නේද ඒ දෙන්න කොනේ නේද ඉන්නේ මේ අපි දෙන්න ෆෝන් එක අයිනෙම ඉන්නේ නේ එළියට ගියොත් වදීද වදී මොනවද පැන්තයරන වැදිලා ඉන්න පාරක් පේනවා ආසයිද මට පේන්නේ දිනවයිය වද්දලා වගේ විග්නායක වද්ද ගන්න මම බලන් ඉන්නේ ලංකාවට එන්නකො මට බය තියෙන බඩේ වදීත් දන්න මම දන්නවා උඹලා එකෙක්වත් දැන් ලංකාවට මට අඩ ගහන්නේ කොල්ලෝ බය වෙනවා අරුගේ ලූට ගන්න බැරුණා බා හරි ඉනිකෙන් ඇරෙල්ලම උඹට පින නෑ බා සුපිරි ලූටක් තිබ්බේ මගේ බැටරිය අතල වෙයි ඔය ආඩු එන්ටි බෝඩයක් වගේ මම ඩිවයිස් එක මම ගහන දැන් බැටරි 75 ඉඳන් අදිත් එකේ 10ක් තිබුණා තාම දැන් බැටරිය දැන් 50ක් ඉතිගානේ මගේ මේ මට චාර්ජ් ගා ගන්න බැන්න මං ගත්ත ගෙදරේ තියෙන මෙයාම අර උඹ කොහෙද වැඩ මම පන්ති ගියා මේ කාටද කිව්වම ආවෝ මොකද්ද මේ බයික් එක මොකාර වෙඩි තිබ්බම එනමි කොහෙද සසීර වැඩි ඔය දෙන්නේ රොප්පියේ නේද නෑ තව හිටියා කොහෙද ගියපන් ආ ඉස්සරහ ඉන්නේ යම හොඳයි මම දැක්කලා කොහොමද දිල්ලක් කොහෙන්ද ගහන්න ගියපන් ආගේ ඇතුලෙන් ගහන්නේ නේ අත්ත හුකෝල ගන්න හිටපන් දැක්කනේ ඔය අපාන අහලනේ බං ඒකට අර බං ගෑනයිත් දෙකුත් දැම්මනේ බං ඊට වැරුන්නේ නැද්ද ඒකට ගහකට බොහොම රිම්බම් මම කිල් කීයක් ගන්නද ගෑනයිත් දෙක අපරාධ උත්තරවගේ Resources here. I want it. Thanks.
අනිතර මේකට කරගම ඩ්‍රොප ගහ අන්නරු යනවා බේට් එකේ. ඔය ඊට පස්සේ අපිත් එනවා. Capturing the defense airdrop. ඔය කියලා කරනවා බලන්න. මම පැත්තයි උකයි මගේකට මම අම්මට කෙරිය නේද තරණ කැල්. කොහෙන්ද එව්වේ Help me. උඹ තමයි ගැව්වේ. අන්න බම් මේ ඕ ගෝල් එක කඩපන් බම් මේකත් කරලා. ඒක නෑ යකෝ ඒ අර මට බිම තිබි ගම්මෙච්ච. නිකන් දැහිලකට අයියකෝ ඇහිලගත්තේ ඒක. උගෙන් කැවිම වැදිල්ලන්නේ ඔය වදින්නේ ඔය මම නිකන් විදියට වදිනි. බලන්න ඔක්කොම ඒ උඩ ඩැමේජ් ඔය වගේ කෙනෙක් ඩැමේජ් කරනවද? නැති වෙන්න ඩැමේජ් මේක බැට් පාවල්. හරිනේ හරි. අපි බෝල් බා. ඒ මාව අල්ලන්නේ නැද්ද මිනිස්සු? ඒකනේ බල්ලු. මාත්‍රෝ බලන්නේ මොහීකට තව ගාන තනිය. පඩන ඕක 100 ගන්න. ඒකේ ගිහිල්ලා මාව හීල් කරපන්. දැන් ඔක්කොට වදින හරිනේ ඉවරයි. ඉවරයි ස්කොඩ් වයි ඉවරයි. කෑ ගන්න රුඩපංග පොඩ්ඩක්. ඉවරයි. පාන්න. ඒ අම්මේ බං. ඉවරයි. හරිනේ. ඉවරයි. කෑ ගහනවා ඉවරයි අර. හරි මචං එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. අනිවාර්යෙන් ඊළඟ වීඩියෝ එකෙන් කට්ටියම සෙට් වෙමු. අනිවාර්යෙන් කට්ටිය සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. උඹලගේ සබ්ස්ක්‍රයිබ් එක පට්ට වටනවා. එහෙනම් මම ගිහින් එන්නම්. බයි කට්ටියට ආදරෙයි.